2012 වසරේදී ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගමන් කළ මෝටර් රථය පසුපසින් ලුහුබැඳ ගිය මෝටර් රථයේ ඉකුත්දා ඝාතනයට ලක් වූ මිදෙනියේ කංජා හෙවත් කරුණශාන්ත විදානගමගේ ගමන් කර ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් සැප්තැම්බර් 30 විශේෂ අනාවරණයක් කරමින් පැවසිය. එහිදී ඔහු ප්‍රකාශ කළේ වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහු වතුර බෝතලයක් මිලදී ගැනීම සඳහා හවුලු පිහිටි සුපිරි වෙළෙඳසලක් වෙත ගමන් කරන බවත් ඉන් පිටතට පැමිණ යලි ඔහු තම මෝටර් රථයේ නැග ගමන් කිරීමේදී ඔහු පසුපස තවත් මෝටර් රථයක් ලුහුබැඳ යන බවත්ය. එම රථය සම්බන්ධයෙන් CCTV දර්ශන පරීක්ෂා කර බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඒ අසල තවත් පුද්ගලයෙකු සිට ඇති බවය. ඔහු හඳුනා ගැනීම සඳහා මීට වසර 9කට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත දර්ශන නිකුත් කරනු ලැබුවද එය අසාර්ථක වූ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය. නමුත් යළිත් මිදෙනියේ කංජා හෙවත් කරුණශාන්ත විදානගමගේ බිරිඳ ලබා දුන් ප්‍රකාශයක් මත එම පුද්ගලයා පසුගියදා ඝාතනයට ලක් වූ මිදෙනියේ කංජා බවට තහවුරු වී තිබේ.